මේ සෙන් කතාව ඇහුවට පස්සේ ඔයා කම්මැලිකම ගැන මේ වෙනකම් හිතාගෙන හිටපු කෝණය හාත්පසින්ම වෙනස් වෙනවා. ඔන්න ඉතින් මේ ජපානයේ එක්තරා ගම්මානයක් තිබුණා. මේ ගම්මානයේ කුඹුරු වැඩ කෘෂිකර්මය ආශ්‍රිත දේවල් තමයි කරන්නේ. මේ ගමේ හිටියා මිනිස්සෙක්. මේ මිනිස්සයාගේ නම ටාරෝ. මේ ටාරෝ කියන මිනිස්සයා හරි ප්‍රසිද්ධයි. මේ ගමේ මොකටද ප්‍රසිද්ධ දන්නවද? මේ මිනිස්සයා තමා මේ ගමේම ඉන්න කම්මැලිම මිනිස්සයා. ඒකට තමා මේ මිනිස්සයා ප්‍රසිද්ධ. ටාරෝ දවසක් මේ කුඹුරු යාය මැද තියෙන ලස්සන මහා රෝස ගහක් පාමුල ඉඳගෙන බොහෝම සෙවනේ සැනසීමෙන් ඉන්නවා කල්පනා කර කර. මේ ටාරෝ කල්පනා කර කර ඉන්නකොට ඔය අසලින් වඩිනවා ඒ ළඟම තියෙන සෙන් ආරාමේ වැඩ වාසය කරන සෙන් භික්ෂුව. උන්වහන්සේ හරි ප්‍රබල ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ භික්ෂුවක්. ඉතින් උන්වහන්සේ දකිනවා මේ ටාරෝ දිහා. උන්වහන්සේ ඉතින් දන්නවා මේ ගම්මුන්ගෙන් මේ ටාරෝගේ හැසිරීම ගැනත් පිටින් පිටින් අහලා තියෙනවා. ඉතින් මේ ටාරෝ ඉන්නවා මේ ගහ ළඟ. සෙන් භික්ෂුව වඩිනවා ඔහුගේ ගමන යන්න. මේ යන ගමන් සෙන් භික්ෂුව මදක් නතර වෙලා ටාරෝට කතා කරලා අහනවා, ටාරෝ අද මොකද මේ ගහ පාමුලට වෙලා? මොකද මේ කල්පනාව කියලා අහනවා. ඔන්න ඔහොම අහනවත් එක්කම ටාරෝ මෙන්න මේ වගේ පිළිතුරක් දෙනවා. අනේ ස්වාමීන් වහන්සේ, මම මේ කල්පනා කරේ දැන් මේ සැනසීමෙන් ඉන්න ජීවිතේ ලොකු වෙහෙස මහන්සියක් වෙන්නේ නැතුව ඔය පොඩි වැඩ ටිකක් කරලා පොඩිවට ජීවත් වෙලා බොහොම සරුසාර ජීවිතයක් ගත කරන්න ක්‍රමයක් තියෙනවද කියලයි මම මේ කල්පනා කළේ කියලා ටාරෝ උත්තරයක් දෙනවා. ඉතින් මේ සෙන් භික්ෂුවට ටාරෝ මේ විදියට දුන්න උත්තරය මේ සෙන් භික්ෂුව බාර අරගෙන මදක් සිනාසිලා ටාරෝට මෙන්න මෙහෙම කියනවා. හොඳයි ටාරෝ, මොහොතකට ඔයා හිතලා බලන්නකෝ මේ ඔයා හරිම සැනසීමෙන් සෙවන ඉන්න ඔය ගහ දිහා පොඩ්ඩක් බලන්නකෝ කියලා මේ සෙන් භික්ෂුව කියනවා. ඊට පස්සේ ටාරෝ මේ ගහ දෙස බලනවත් එක්කම මේ භික්ෂුව මෙන්න මෙහෙම කාරණාවක් ඔහුට විග්‍රහ කරලා දෙනවා. බලන්න ටාරෝ, මේ ගහ මහා රූස්ස ගහක් වෙලා. මේක ඔයා මම දන්න කාලෙක ඉඳන් දකින ගහක්. මේක හරිම රූස්ස. ලේසියෙන් හුළඟකට වතුරකට පෙරලෙන්නේ නැති මහා ශක්තිමත් ගහක්. හැබැයි ටාරෝ, ඔයා දන්නවද මේ ගහ නිර්මාණය වෙලා තියෙන්නේ මොන පදනමකින්ද කියලා? ටාරෝ, මේ ගහේ මූල පද්ධතිය මේ අපිට පොළොවෙන් උඩට පේන කොටස නෙවෙයි. මේ පොළොවේ යටි පැත්තට තියෙන මුල් මේ පසේ ඇතුළටම ගැඹුරටම කිඳා බැහැලා මේ පස තදටම පසාරු කරගෙන ගිහිල්ලා අල්ලගෙන ඉන්න ඒ ජවයෙන් තමා මේ ගහ අදටත් මෙහෙම ශක්තිමත්ව ඉන්නේ. අපි දකිනවා ඕනතරම් බීජ වර්ග විවිධ වර්ගයේ ඇට වර්ග දාලා පැල හදන්න උත්සාහ කරනවා. හැබැයි ඒ පැල ඒ බීජයෙන් එළියට ඇවිත් පැලවෙන පැල මේ පොළොවේ පසාරු කරගෙන දැඩි ජවයෙන් ශක්තියෙන් පහළටම ගියේ නැත්නම් ඉහළට හැදෙන පළදාවත් මහා ශක්තිමත් පළදාවක් නෙමෙයි. ඒ නිසා ටාරෝ, ඔයාගේ ජීවිතයේ ඉස්සරහට තල්ලු කරන පිම්ම තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙවෙයි, ඔයාගේ අතේ. ඔයාගේ ජීවිතයේ ඉදිරියට තියෙන අඩි නිර්මාණය කරන්න ඕනි ඔයා විසින්ම තමයි. මේ නිසා හොඳින් කල්පනා කරලා බලන්න, ඔයා මේ පස තල්ලු කරගෙන මහා දැවැන්ත ශක්තිමත්ව නැගී සිටින ශාකයක් වෙනවද? නැත්නම් ඔයා ඔය කියන සැනසුම් සුවයෙන් සිටින පොඩි තෘණ පැලෑටියක් වෙනවද කියලා. මේක ඔයාට බාර කාරණයක්. ඔයාම හිතන්නකෝ. ඔන්න ඔහොම කියලා සෙන් භික්ෂුව මේ ටාරෝගේ ප්‍රඥා ලෝකයේ අවදිවන කතාවකින් ටාරෝගේ ජීවිතේ හොයලා දුන්නා. පොඩ්ඩක් හිතන්න,
අපි කම්මැලි වෙන මේ කුඩා පියවරය ගැන නිසි අවබෝධයක් නොමැතිකම නිසා පස් අංශුවෙන් අංශුව තල්ලු කරගෙන මහා රෝස ගහක් හැදෙනවා වගේ මේ කුඩා පියවරවල තියෙන ප්‍රබල ශක්තියින් ගැන අපි මීට වැඩි අවබෝධයක් ගන්න ඕන. එවිට බොහෝම ප්‍රබල ශක්තිමත් නිර්මාණයක් නිර්මාණශීලී ශ්‍රේෂ්ඨයෙක් ඔබ තුළින් ඔබ නිර්මාණය කරගන්න පුළුවන්.